මුදල් කියන්නේ හුදෙක් කොළ කැලි ටිකක් නෙවෙයි. ඒක ඔබේ ජීවිතේ නිදහස මනින ඒකකයක්. අපේ සමාජයේ බොහෝ දෙනෙක් හිතන්නේ ධනවත් වෙනවා කියන්නේ එකපාරටම ලොතරැයියක් ඇදෙනවා වගේ වැඩක් කියලා. හැබැයි ඇත්තම කතාව නම් ලෝකේ සාර්ථක වුණු ඕනෑම මූල්‍ය විශේෂඥයෙක් පවසන පරිදි ධනය කියන්නේ පියවරෙන් පියවර පසු කර යා යුතු ගමනක්. ඔබ අද ඉන්නේ මාසික වැටුපින් යන්තම් ජීවත් වන මට්ටමේ වෙන්න පුරුවන්. නැත්නම් යම්කිසි ඉතිරියක් කරගත්ත කෙනෙක් වෙන්න පුරුවන්. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඕනෑම පුද්ගලයෙක් මූල්‍යමය වශයෙන් පරිපූර්ණත්වයට පත්වීමේදී පසු කර යන ප්‍රධාන අවදීන් 7 ගැනයි. මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් බැලුවොත් ඔබට දැනගන්න පුළුවන් ඔබ දැනට ඉන්නේ කොතනද සහ ඊළඟ පියවරට යන්න ඔබ කරන්න ඕනි මොනවද කියලා. 2. පැවැත්ම උදෙසා අරගලය survival. මේ තමයි ආරම්භක පියවර. ලෝකයේ බහුතරයක් දෙනා ඉන්නේ මෙන්න මේ මට්ටමේ. living paycheck to paycheck. එහෙමත් නැත්නම් ලැබෙන වැටුපෙන් එදිනෙදා වියදම් පියවා ගැනීම. මාසයේ අවසානයේ අතේ සතයක්වත් ඉතිරි නොවීම. ආහාර, නවාතැන්, ගමන් වියදම් සහ ඩේටා වැනි අත්‍යවශ්‍ය දේට පමණක් මුදල් සෑහීම. මේ මට්ටමේ ඉන්න කෙනෙකුට එක හදිසි ආපදාවක් ජීවිතේම කඩා වැටෙන්න ප්‍රමාදවත්. උදාහරණයක් විදිහට හදිසි අසනීපයක් හෝ රැකියාව අහිමිවීමක් වුණොත් ඔවුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ගොඩ එන හැටි. මෙතනදී වැදගත්ම දේ තමයි එමර්ජන්සි ෆන්ඩ් එකක් නැත්නම් හදිසි අරමුදලක් හදාගන්න පටන් ගන්න එක. අඩුම තරමේ රුපියල් 50000ක්වත් පැත්තකින් තියාගන්න පටන් ගන්න. 3. මූල්‍ය ස්ථාවරත්වය ස්ටෙබිලිටි. ඔබ පළවෙනි පියවරෙන් මිදිලා දෙවෙනි පියවරට එන්නේ ඔබේ මූලික බිල් පට්ටික කරදරයක් නැතුව ගෙවා ගන්න පුළුවන් වුණාමයි. ඔබ දන්නවා ලබන මාසේ කීයක් වියදම් වෙනවද කියලා. බිල්පත් ගෙවන්න බැරි වෙයි කියලා බයක් නැහැ. ඔබ ආරක්ෂිතයි, හැබැයි ඔබ වැඩෙන්නේ නැහැ. හරියට එක තැනක නැවතිලා ඉන්නවා වගේ හැඟීමක් දැනෙන්න පුළුවන්. මේ මට්ටමේදී ඔබ ඔබේ ණය ඩෙබ්ට්ස් වලින් නිදහස් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ක්‍රෙඩිට් කාඩ් ණය හෝ පොලි වැඩි ණය පියවා ගැනීම මෙහිදී අත්‍යවශ්‍යයි. 4. වියදම් පාලනය සහ මූල්‍ය විනය කන්ට්‍රෝල්. ධනවත් වීමේ ගමනේ සැබෑ හැරවුම් ලක්ෂ්‍ය තමයි මේක. මෙතනදි තමයි ඔබ මුදල් පාලනය කරන්න පටන් ගන්නෙ. ඔබ අයවැයක් බජට් එකක් හදනවා. ඔබේ මුදල් යන්නේ කොතනටද කියද ඔබ සතයටම දන්නවා. ඔබ තවදුරටත් ඉම්පල්ස් බයින් නැත්තම් හිතුණු දී ගන්නෙ නැහැ. ආදායම කීයක් වුණත් වැඩක් නැහැ. පාලනයක් නැත්තම්. පාලනය තමයි ධනයේ අත්තිවාරම. 5. ආදායම් වර්ධනය growth. පාලනයේ අතට ගත්තට පස්සේ ඔබ අවධානය යොමු කරන්නේ ඔබේ ආදායම් මාර්ග වැඩි කරගන්නයි. එක රැකියාවක් මත පමණක් යැපෙන්නේ නැහැ. සයිඩ් හසල්ස්, අමතර ව්‍යාපාර හෝ කොටස් වෙළඳපොළ වැනි දේට යොමු වෙනවා. මේ අවධියේදී තමයි ගොඩක් අය මහන්සිය වැඩි නිසා උත්සාහය අතහැරින්නේ. හැබැයි මතක තබා ගන්න. මේ මට්ටමේදී කරන කන්සිස්ටන්සි එක තමයි අනාගතයේදී ඔබව කෝටිපතියෙක් කරන්නේ. 6. කාලයේ නිදහස ෆ්‍රීඩම්. මේක තමයි බොහෝ දෙනෙක් හීන දකින මට්ටම. මුදල් නිසා තීරණ ගන්නා යුගය මෙතනින් අවසන් වෙනවා. ඔබ අද වැඩට යන්නේ සල්ලි නැති වෙයි කියන බයට නෙමෙයි. ඔබ ඒ වැඩේට කැමති නිසායි. ඔබට ඕනෑම වෙලාවක නිවාඩුවක් ගන්න, පවුලේ අය සමග කාලය ගත කරන්න නිදහස තියෙනවා. ඔබේ ආයෝජන වලින් ලැබෙන ලාභය ඔබේ ජීවන වියදමට වඩා වැඩි වෙන අවස්ථාව මෙයයි. 7. සම්පත් බහුලත්වය abundance. මෙතනදී මුදල් කියන්නේ තව දුරටත් ගැටලුවක් නෙවෙයි. ඒ ඔබට මෙවලමක් පමණයි. ඔබ ඊතා ඉහළ මට්ටමේ ජීවන රටාවක් ගත කළත් ඔබේ ධනය අඩු වෙන්නේ නැහැ. ආයෝජන ඉබේම වර්ධනය වෙනවා. ඔබ තුල තියෙන්නේ නිහඬ විශ්වාසයක්. ප්‍රදර්ශනයට වඩා සුව පහසුවට මුල් තැන් දෙනවා. 8. සැබෑ උරුමය legacy. ධනයේ ඉහළම තලය මෙයයි. ඔබ ජීවත් වෙන්නේ ඔබ වෙනුවෙන් නෙමෙයි අනුන් වෙනුවෙන්. ලෝකය වෙනස් කරන ව්‍යාපෘති, පුණ්‍ය කටයුතු හෝ අනාගත පරපුරට වැදගත් වන දේවල් නිර්මාණය කිරීම. ඔබ මෙලොවින් සමුගත්තත් ඔබ කළ සේවය සහ ඔබ ගොඩනැගූ දේ නිසා මිනිස්සුන් ඔබව මතක තබා ගන්නවා. මේ ගමන දුෂ්කර වෙන්න පුළුවන්. හැබැයි ඒක යන්න වටිනා ගමනක්. ඔබ අද ඉන්නේ පළවෙනි පියවර වෙන්න පුළුවන්. ඒකට ලැජ්ජා වෙන්න එපා. වැදගත් වෙන්නේ ඔබ ඊළඟ පියවරට යන්න ගන්නා උත්සාහයයි. ඔබ දැනට ඉන්නේ මේ අවදීන් සතෙන් කොතනද? ඒ වගේම ඊළඟ අවධියට යන්න ඔබ කරන පළවෙනි පියවර මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ඔබේ යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරන්න.